මේ මම රෑ කොහම හරි අරේ පැලේ ඉඳන් මෙහෙට ආවා. එනකොට අලිය අතන වෙලේ හිටියා මම පැන්නුවා. ඊට පස්සේ පන්නගෙන කොහම හරි මෙහෙන් ආවා. මේ එතන මේ උඩ තියෙන මේ ට්‍රැක්ටරේ තිබුණේ අර ටිකක් දුරින් ආහාරෙන් නවත්තලා. ඊට පස්සේ මම වතුර ගගා හිටියේ. කොහම හරි ඇවිල්ලා මට පේන්නේ මේක මේ උස්සගෙනද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. මේක ගියර් එකේ නවත්තලා මම දුරින් තියලා තිබුණේ. කොහම හරි මේක මට පේන්නේ උස්සගෙන ඇවිල්ලා මේක උඩින් දාලා වගේ. මම මීට කලින් දැකලා නැහැ මේ හරිය මේ වගේ වැඩක් වුණා. මට පේන්නේ මම කොටා දින එකෙක් එක්ක නැත්තම් වාහන උස්සන එකෙක් වගේ කියලා. මේ ජීවිතේම මම දැක්කම මේ වගේ වැඩ. ඇදගෙන ආව නම් මොනවද තියෙන්න පාරවල් නේ. මොකක් හරි දැන් මේක ඇදගෙන ආවන අපිට පාරේ මෙතන පේන්න තියෙනවනේ මේ පොළවේ. මට පේන්නේ මේක මේ උස්සගෙන ඇවිල්ලා මේ කුඩට මේ දමල ගහලා වගේ. ඇතෙක් දලියෙත්. ඇතෙක් ලොකු ඇතෙක්. අරින් පයින්නවා රොට්ටි එක ගන්නවා. දැන් මෙරගේ තියෙන එක හොඳයි. හොඳයි කරගෙන. හොඳයි කරගෙන. අජියා. මේ ලයින් කරනවා. ඔය බොන්ට් එක නැති රාඩිය තියන්න නැතිද? මෙයා නැතිද? මේ බොන්ට් එක බයින්නකො. මේ බලාගෙන නෑ මේ ඊය පැටියෙන් නගින්නකො. අන්න ඒකත් බයින්නව නැත්නම්. කොහොම අල්ලගෙන ඉන්නේ? හරි. දැන් මෙහෙට කරනවා. අජියා මෙහෙට තල්ලු කරනවා. තලවාදී යන්නේ ආන්ගේ පොල්ෙන් අල්ලගන්න. තලවාදී යන්නේ ඔළුවේ වලින් මේක පොළොවේ අල්ලගන්න. ඊට ආන් එකෙන් අල්ලගන්න හරියට. දෙවෙනි වතාවටත් මාගේ ට්‍රැක්ටරේ කීට් එක කෙලින් කරට. මේ දෙවෙනි වතාව මේ ට්‍රැක්ටරේ කීට් එක කෙලින් කරමු. පොළොවේ මේන උස්සලා ගෙනත් තියලා දින්න. උස්සලා මේවා ඈ හරි කොහමද එහෙනම් මේ කොහොම මට වෙන්නන්නකො පොළොවේ කොහෙද වැදිලා තියෙන්නේ කියලා උස්සන් ඇවිල්ලා තියෙනවා උස්සන් ආවේ උස්සන් ඇවිල්ලාද මම අතන හිටියේ යටි දෙවියන්